අද මම මේ වීඩියෝ එකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කොහොමද e-commerce web application එක සයිනින් සහ සයින්අප් page රෙස්පොන්සිව් විදියට හදාගන්න කොහොමද කියලා. ඉතින් මේ තියෙන මගේ සයින්අප් page එක සහ මෙතන already have an account button එක ක්ලික් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මගේ sign in design එක. ඉතින් මම ඩිසයින් එක ගැන කතා කරත් මම මෙතනදී ඇඩ් කරලා තියෙනවා මගේ ඇප්ලිකේෂන් එකේ ලෝගෝ එක. ඒ වගේම මම මෙතනදී නෝට් එකක් ඇඩ් කරගෙන තියෙනවා hi welcome to e-shop කියලා. ඊට පස්සේ මම මේකේ මගේ page එකේ මෙතන sign up part එකනේ. ඉතින් මම මෙතනදී create new account කියලා මෙතන නෝට් එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට first name එක last name email එක password එක mobile number එක සහ gender එක select කරන්න field add කරගෙන තියෙනවා. input first name එකට last name එකට email එකට password එකට සහ mobile එකට මම input field set කරගෙන තියෙනවා. ඒ වගේම gender එක select කරන්න මම මෙතන drop down එකක් set කරගෙන තියෙනවා. ඒ වගේම මේ පැත්තේ පොඩි ඉමේජ් එකක් සෙට් කරගෙන තියෙනවා මේක ලස්සන වැඩි කරගන්න ඩිසයින් එක ලස්සන වැඩි කරගන්න. ඒ වගේ මම මෙතන කොපිරයිට් ක්ලේම් නෝට් එක ඇඩ් කරගෙන තියෙනවා. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ sign up page එක. ඒ වගේම මෙතනින් මට අලුත්ම කියන්නේ මට account එකක් තියෙන user කෙනෙක් ආවොත් එහෙම එයාට log වෙන්න පුළුවන් විදිහට මම මෙතන already have an account කියලා button එක create කරගෙන තියෙනවා. එහෙම account එකක් තියෙන user කෙනෙක්ට මේක click කරලා එයාට මෙතනදී sign in page එකට එන්න පුළුවන්. ඒකත් මම අර වගේමයි මගේ application එකේ logo එක ඒ වගේම මෙතන welcome note එක ඒ වගේම මේ පැත්තේ මම image එක set කරගෙන තියෙනවා. ඒකෙදි මම මෙතන ඊමේල් එක සහ පාස්වර්ඩ් එක විතරක් යූස් කරලා ලොග් වෙන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඒකට මම මේ ඊමේල් එක සහ පාස්වර්ඩ් එක එන්ටර් කරන්න input field set කරගෙන තියෙනවා. ඒ වගේම මම මෙතනදී යූසර්ට පහසු සඳහා කියන්නේ යාට හැමතිස්සෙම මේකට ඊමේල් පාස්වර්ඩ් එන්ටර් කරන්න බෑනේ. අන්න ඒ වගේ අවස්ථාවක් එන හින්දා මම මෙතනදී මෙයාට remember me option එක දීලා තියෙනවා. එයාගේ email password එක cookie එකක set කරලා තියාගන්න. ඒ වගේම මම මෙතනදී මෙයාට password එක අමතක වුණු user කෙනෙක් නම් එයාට මෙතනින් password එක reset කරගන්න forgot password option එක දීලා තියෙනවා. මෙතනදිත් මේ user account එකක් නැති user කෙනෙක් මෙතන ආවොත් එහෙම එයාට account එකක් create කරගන්න මෙතන මම new to e-shop කියලා sign up කියලා button එකක් create කරගෙන තියෙනවා. මේ විදිහට තමයි මගේ design එක තියෙන්නේ. සරල design එකක්. අපි බලමු කොහොමද මගේ back end code එක තියෙන්නේ කියලා. මම යනවා මගේ Visual Studio Code එකට. ඉතින් ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් මගේ design එක title එක මේ විදිහට තියෙනවා e-shop කියලා. ඊට පස්සේ මගේ මම CSS ටික link කරගෙන තියෙනවා. ඒකදී මම link එක use කරලා style to sheet මගේ location එක add කරගෙන තියෙනවා. මම මගේ project එකේ CSS කියන folder එක ඇතුලේ bootstrap CSS ටික link කරගෙන තියෙනවා. ඒ වගේම මගේ design එක ගැන මගේ style ටික මම මේ විදිහට style.cs කියලා වෙනම CSS ෆයිල් එක ක්‍රියේට් කරගෙන ඒකට දාගෙන තියෙනවා. සහ මගේ වෙබ්සයිට් එකේ icon එක විදිහට මම logo svg එක set කරගෙන තියෙනවා. ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙතන icon එක ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මේ තියෙන e-shop icon එක. ඊට පස්සේ මම මෙතනදී body එකේ class එක main body කියලා set කරගෙන තියෙනවා. මම මෙතන ඔයාලට පෙන්නන්නම් මගේ CSS ටික. මම මෙතනදී
බොඩි එකේ ක්ලාස් එක විදිහට මේ බොඩි කියලා සෙට් කරගෙන තියෙනවා. ඔයාලට බලාගන්න පුළුවන් මෙතනදී මේන් බොඩි මේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් කලර් එක බෑග්ග්‍රවුන්ඩ් කවර් කියලා මෙතන සෙට් කරගෙන තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක විදිහට බෑග්ග්‍රවුන්ඩ් බොඩි කියන ඉමේජ් එක සෙට් කරගෙන තියෙනවා. එයාගේම බෑග්ග්‍රවුන්ඩ් එක රිපීට් නෝ රිපීට් කියලා සෙට් කරගෙන තියෙනවා. එයාගේම බෑග්ග්‍රවුන්ඩ් එකේ පොසිෂන් එක සෙන්ටර් කරගෙන තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එකේ සයිස් එක කවර් කරලා. ඔයාලට මම අර අතන පෙන්නපු ඉමේජ් එක සෙට් කරගෙන තියෙන මෙතන බෑග්ග්‍රවුන්ඩ් බොඩි ස්විච් එක අන්න ඒක තමයි මේ කියන්නේ. මෙන්න මේ ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ඉමේජ් එක තමයි එතනදී මම සෙට් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන bootstrap class use කරලා මේක responsive විදිහට හදාගෙන තියෙනවා. ඒ වගේම මම මෙතන header එකේ header කියන්නේ මෙන්න මේ logo එක ඒ logo එක add කරගෙන තියෙනවා. මම ඒ logo එකට වෙනම class එකක් හදාගෙන තියෙනවා. ඒ class එක වලට මෙතන බලන්න පුළුවන් logo කියලා මේ ඒකේ background එක image එක විදිහට තමයි මම logo svg එක set කරගෙන තියෙන්නේ. ඒකේ height එක pixel 100ක් set කරගෙන තියෙනවා. background size එක contain විදිහටත් position එක centerත් repeat වෙන්නේ නැති විදිහට තමයි මම මේක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන note එක මේ විදිහට add කරගෙන තියෙන කොහොලට බලා ගන්න පුළුවන්. සහ එතනින් මගේ header එකේ part එක ඉවරයි. ඊට පස්සේ මම මගේ ඉතුරු details add කරගෙන හදාගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන background කියලා මේ මොකද ක්ලාස් එකක් හදාගෙන තියෙනවා CSS. ඉතින් background එකේදී තමයි මම set කරගෙන තියෙන්නේ. අර මෙන්න මෙතන මේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ image එක set කරගෙන තියෙන්නේ. මෙතන මේ set හදලා තියෙන background කියන ක්ලාස් එකේ ඔයාලට මෙතන index.php එක බලා ගන්න පුළුවන්. මේ තියෙන මේ අලුතෙන් වෙනම div එකක් මම create කරලා ඒකට තමයි මම ක්ලාස් එකක් set කරලා background කියලා ඒකට තමයි මම set කරගෙන තියෙන්නේ. අර background image එක විතර අර මෙන්න මේ image එක. ඉතින් ඊට පස්සේ මම මෙතන මේ විදිහට paragraph එකක් දාලා create new account කියන එක හදලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන වගේ sign in part එක. ඊළඟට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ තියෙන වගේ sign up part. ඔයාලා දැන් බලන්න ඇති කොහොමද මම sign in එක සහ sign up එක දෙකම එකම page එක හදලා දෙන්නේ කියලා. මේකද අපිට use කරන්න පුළුවන් bootstrap ළඟ තියෙන dnone කියන class එක. මේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් dnone කියන class එක. ඉතින් මම මේකද කරලා තියෙන්නේ ඉස්සරලාම dnone class එක use කරලා sign in එක hide කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපි මේ dnone class එක use කරපුවාම ඒ use කරන div එක අපිට සම්පූර්ණයෙන්ම hide කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන sign in එකට තමයි dnone එක use කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට අර මෙතන තියෙන මේ sign in එකට ගියොත් එහෙම sign in එකේ මෙතන මේ new to each කියන්නේ sign in page එකේ තියෙනවා මේ යට account එක නැත්තම් අනිත් එකට මාරු වෙන මෙන්න මේ button එකේදී මම function එකක් set කරලා තියෙනවා on click එකේදී change view කියලා. ඉතින් අපි script.js එකට ගියොත් එහෙම මෙතනදී ඔයාලට බලා ගන්න අපි script.js එකට ගියොත් එහෙම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ තියෙන function change view කියලා. මේකදී මම අපේ sign in box එක සහ sign in box එක අල්ල ගන්නවා variable දෙකක් use කරලා. ඊට පස්සේ sign in ඒ දෙකේ class list එක toggle කරනවා dnone කියන. ඒ කියන්නේ ඒක මම sign up එකටනේ dnone කියලා set කරලා තියෙන්නේ. ඒකේ dnone class එක නැත් තියෙන හින්දා ඒක අපි බටන් එක ක්ලික් කරනකොට ඒක dnone 9 වෙලා sign up එකේ dnone එක නෑනේ. sign in එකේ dnone එක නෑනේ. ඒකට ඒකට enter වෙනවා. මේ විදිහට බටන් එකේ මාරුවට toggle වෙනවා dnone එක. ඒ විදිහට තමයි මම මෙතන එකම page එකේ හදාගෙන තියෙන්නේ sign in part එක සහ sign up part එක. ඉස්සරලා මම මෙතන first name එක
ඇඩ් කරගන්න ලේබල් එකක් දාලා ඒකට ෆස්ට් නේම් කියලා සෙට් කරලා තියෙනවා. ඊට පස්සේ මම ෆස්ට් නේම් එක එන්ටර් කරන්න ඉන්පුට් ෆීල්ඩ් එකක් දාලා තියෙනවා. සහයගේ ID එක මම fname කියලා සෙට් කරලා තියෙනවා. යූසර් කෙනෙක්ට රෙජිස්ටර් වෙනකොට එයාට පාස්වර්ඩ් අඳුර ගන්න මොකද්ද මේ ෆස්ට් නේම් කියන්නේ කියලා මම එයාට පාස්වර්ඩ් එකක් දාලා තියෙනවා. සහ මම ඉන්පුට් ෆීල්ඩ් එකේ ක්ලාස් එක විදිහට form control set කරලා තියෙනවා. ඒ වගේම මම මේකට යූස් කරලා තියෙන්නේ call sys ක්ලාස් එක. මොකද එතකොට අපිට රෙස්පොන්සිව් විදිහට මේව හදා ගන්න පුළුවන්. මම ඒ විදිහටම last name එකත් ඒ විදිහටම හදලා තියෙනවා. එතකොට මම ඊළඟට ඊමේල් එකට call 12 එකක් යූස් කරලා තියෙනවා. මොකද ඊමේල් එක ටිකක් දිගයිනේ. ඒ නිසා මම ඒකට call 12 එකක් යූස් කරලා තියෙනවා. මම ඒකට input field එකක් මෙහෙම set කරගෙන තියෙනවා. ඒ input field එකේ type එක email සහ class එක form control විදිහට set කරගෙන තියෙනවා. ඒකටත් මම placeholder එකක් දාගෙන තියෙනවා මේ විදිහට john@email.com කියලා. සහ මම මේකේ ID එක set කරගෙන තියෙනවා email කියලා. ඊට පස්සේ මම ආයේ පාස්වර්ඩ් එකකට call 12 එකක් සෙට් කරලා දෙනවා. මොකද එතකොට අපේ ඩිසයින් එක ටිකක් රෙස්පොන්සිව් වෙනවා. ඊට පස්සේ මම පාස්වර්ඩ් එකේ type input field එකේ type එක මම password කියලා සෙට් කරගෙන තියෙනවා. ඒකෙත් class එක form control. ඒකටත් මම ID එක විදිහට use කරලා තියෙනවා password කියලා. ඊට පස්සේ මම mobile number එක add කරගන්න මේ විදිහට සෙට් කරලා තියෙනවා mobile number එක. ඒකේ input field එක මම type එක text class එක form control සහ ඒකෙත් මම user හඳුනා ගන්න මෙතන placeholder එකක් දාන්න තියෙනවා. ඒකේ ID එක mobile. ඊට පස්සේ මම මෙතන gender එක හදලා දෙන්නේ. මම gender එක මගේ database එකේ table එකක් create කරලා gender කියලා ඒක store කරගෙන තියාගන්නවා. ඊට පස්සේ මම store කරගෙන තියාගන්න gender ටික මම මෙතන query එකක් පාස් කරලා query එකක් set කරගෙන ඒක මගේ ඩිසයින් එකට පාස් කරගෙන තියෙනවා. ඒකට මම select එකක් use කරගෙන තියෙනවා මේ විදිහට. ඒකේ මම class එක විදිහට form select එකක් use කරගෙන තියෙනවා. ඒකේ ID එක gender. ඊට පස්සේ මම මේක ඇතුලේ select එක ඇතුලේ PHP script එකක් දාගෙන තියෙනවා. දැන් මම result set එකක් ගන්නවා search එකක් දාලා මගේ database එකේ gender කියන table එකෙන්. ඊට පස්සේ මම මේකේ number of row count එක ගන්නවා මෙතන $num කියලා variable එකක් හදාගෙන. ඊට පස්සේ for loop එකක් දාගෙන number row count මම මෙතන $x සමාන බිංදුව විදිහට අරගෙන row count එක ඒ කියන්නේ $x row count එකට වැඩිය අඩුවෙන් තියෙනකොට මම fetch as hook එකක් set කරගෙන තියෙනවා. ඊට පස්සේ මම එතනින් fetch as hook එකෙන් set වෙන data ටික row එකෙන් row එකට option එකක් set කරගෙන ඒකේ value එක විදිහට gender ID එක සහ ඒකේ echo කරන්න කියනවා gender name එක. ඒ විදිහට තමයි මම gender එක set කරගෙන තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ගියොත් මේ තියෙන ඔයාලට gender එක මේ option එකක් විදිහට එහෙම තමයි මම database එක මේ පැත්තට pass කරගෙන set කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන sign up button එක set කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතන on click එකක් set කරගෙන මෙතනත් අර already have done account sign in කියන button එක set කරගෙන තියෙනවා. ඒ කියන්නේ දෙකම මගේ මේ sign up box එක සහ sign in box දෙකේම එකම function එක තමයි call වෙන්නේ. ඒක තමයි dnum class එකට call වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මම responsive design එකක් create කරගත්තේ මගේ sign in සහ sign up එකට. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් ඊට පස්සේ ඔය විදිහට තමයි මම design එක හදාගත්තේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මගේ footer එක add කරගෙන තියෙනවා. මගේ copyright claim note එක. ඒ වගේම මම මෙතන script ටික මගේ link කරගෙන තියෙනවා. ඒ කියන්නේ bootstrap.js එක සහ මගේ creation JavaScript ටික මම script.js කියලා මෙතන link කරගෙන තියෙනවා. ඉතින් මේ තමයි මගේ sign in සහ sign up design එක. ඉතින් ඔයාලට
හොඳ ඩිසයින් එක නිර්මාණය කරගන්න පුළුවන් මේ වීඩියෝ එක. ඉතින් ස්තුතියි මගේ වීඩියෝ බලවට.